ඇහි බින්දු වැටෙන එක දවසක තනි වෙලා නුඹ එක්ක ඉන්න හිත පිරුමන් පුරනවා මගේ ජීවිතේම මම ඔයාට කියනවා එක පාරක් මට කියන්න ආදරේ කියා මේ ජීවිතේ ඔයයි මමයි මගේ ආදරේ ඔයා තමයි අද මම කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික කරන ඔයාලා හැමෝටම වැදගත් වෙන පොඩි ගැජට් කීපයක් ගැන. ඉතින් මේ ගැන විස්තර ඔයගොල්ලන්ට දැනගන්න ඕන මේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුලින්ම මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මෙන්න මේක ඇවිල්ලා CD 73 79 කියන IC එක. CD කියන්නේ චයිනීස් හදපු එකක්. නැත්නම් මේක ඔරිජිනල් එන්නේ TDA 7379 TDA කියන්නේ ෆිලිප්ස් කම්පැනිට අයිති IC එකක්. නමුත් දැන් මේක හදලා තියෙන්නේ නම් චයිනා වල. මේකේ වොට් 40 අවුට්පුට් එකක් තියෙනවා. 12 වෝල්ට් ඇම්පියර් 3ක පවර් සප්ලයි එකක් දිනුනොත් මේකෙන් සුපිරිම සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඉලනුත් අඩුයි. මේකත් සුපිරි ඇම්ප් එකක්. ඕගොල්ලන්ගේ පොඩි වැඩි වලට හොඳටම පාවිච්චි කරන්න බලන්න. කාර් සෙට් වලට හොඳටම ගැලපෙන ඇම්ප් එකක් මේක. මේ තියෙන තවත් ෆ්‍රී ඇම්ප් එකක්. මේකෙදි නම් කරන්න ඔයගොල්ලෝ USB kit එකක් හරි මොකක් හරි එකක් දානකොට ඒකේ සවුන්ඩ් අවුට්පුට් එකේ ගේන් එක නැත්නම් සවුන්ඩ් අවුට් එක මදි නම් මේක දාලා ඔයගොල්ලන්ට වැඩි කරලා ඇම්ප් එකට හරි දෙන්න පුළුවන්. ඒ වගේම සිංගල් සප්ලයි ෆ්‍රී ඇම්ප් එකක් හදාගන්න ඕන නම් ඔයගොල්ලන්ට මේකයි මෙන්න මේකයි පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ලේසියෙන්ම සිංගල් සප්ලයි ෆ්‍රී ඇම්ප් එකක් හදාගන්න පුළුවන්. මේකත් මිලෙන් අඩුයි මේකත් මිලෙන් අඩුයි. මේ දෙක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට සිංගල් සප්ලයි ෆ්‍රී ඇම්ප් එකක් හදාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. එතකොට මේ දෙකත් ඔයගොල්ලන්ට අඩු ගන්න ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ ටෝන් කන්ට්‍රෝල් එකක්. මේක හොඳටම ටෝන් එක හදන්න පුළුවන්. එතකොට ඒකේ අවුට්පුට් එක අඩු වෙන හින්දා මේක දාපුවාම ඔයගොල්ලන්ට සුපිරියටම සවුන්ඩ් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මේක නම් මම ආසම ගැජට් එකක්. මේකට කියන්නේ BBE ටෝන් කන්ට්‍රෝල් PCB කියලා. මේකෙන් වෙන්නේ ටෝන් කන්ට්‍රෝල් එකට වැඩි වෙනසක්. මේකෙන් වෙන්නේ අපි දෙන සවුන්ඩ් එකේ බේස් එකයි ට්‍රිබල් එකයි හරි මට්ටමට හදන එක. මේකට ඇත්තටම කියන්න පුළුවන් සරල සවුන්ඩ් ප්‍රොසෙසර් එකක් කියලා කියන්න පුළුවන්. මේකෙදි හරි ලස්සනට සවුන්ඩ් එක හදනවා. එතකොට අඩු ගේන් එකක් තියෙන මොකක් හරි ඔඩියෝ එකක් මේකට දුන්නොත් මෙයාට ලස්සනට ඔඩියෝ එකේ ගේන් එක වැඩි කරලා දෙන්න පුළුවන්. වීඩියෝ එකේ මුල මන් දාලා තියෙන සින්දුවේ ගේන් එක හදලා තියෙන්නේ මේකෙන්. මේක හරි ලස්සනට ඔයගොල්ලන්ට ඒ සින්දුවේ තියෙන ඩීටේල්ස් ආන්න පුළුවන්. මේවයි දඩ ගාලා බේස් විතරක් ආස කරන හැට නම් මේක හරියන්නේ නැති. මේකෙදි වෙන්නේ බේස් එක ට්‍රිබල් එක දෙකම ගාන්න මැච් කරලා ලස්සන සවුන්ඩ් එකක් හදන එක. මේ ගැන වීඩියෝ මම වෙනම අරන් එන්නම්. මේක සුපිරි යුනිට් එකක්. මම නම් ආසම යුනිට් එකක්. මේට වඩා ගොඩාක් මිල අධික ඒවා තියෙනවා. මේක ඉතින් මිලෙන් අඩු සරල එකක්. මිල අධික එකක් දැම්මොත් සුපිරි ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ඒ වගේම අඩු ගාන 2.1 හොයපු අයට මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේකෙත් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. TDA 2030. මේ තියෙන TDA 2030 පොඩි මෑම්ප් එක මේක දෙන්න පුළුවන්. අඩුම මිලකට දෙන්න පුළුවන්. ගොඩක් ගණන් අඩුයි. නමුත් මේ ඇම්ප් එක සිංගල් සප්ලයි TDA 2030 වට ඩුවල් සප්ලයි දෙනකොට තමයි සවුන්ඩ් එක ඇත්තටම ක්වොලිටි වෙන්නේ. මේ සිංගල් සප්ලයි දුන්නට මේකෙන් හරි ක්වොලිටි එකක් එන්නේ. මේක ඩුවල් සප්ලයි වැඩ කරන එක. ඩුවල් සප්ලයි කියන්නේ බිඳුවයි ධන එකයි ඍණ එකයි තියෙන එක. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ මේ වගේ කන්ට්‍රෝල් ටික ඔයගොල්ලන්ට ඕන තැනක හයි කර ගන්න පුළුවන්. ඒ වගේම මේකට නොබ් සෙට් එකක් තියෙනවා. ඒ ටිකත් එක්කෙන හොඳ ඇම්ප් එකක්. මේක 2.1 සබ්වූෆර් අවුට් එකක් තියෙන ඇම්ප් එකක්. එතකොට ඔයගොල්ලන්ට මේක නැතුව වෙනම 2.1 හදන්න ඕන නම් ලෝ පාස් ෆිල්ටර් එකක් තියෙනවා මෙන්න මේ වගේ. මේ තියෙන මේ වගේ ලෝ පාස් ෆිල්ටර් එකක් ගන්න පුළුවන්. මේකත් ගොඩක් අඩුයි. මේ ලෝ පාස් ෆිල්ටර් අරන් මේකෙත් හොඳටම බේස් එක හදන්න පුළුවන්. බේස් විතරක් ඕන අයට මේක දාලා ඔයගොල්ලන් සබ්වූෆර් එකක් හදා ගන්න පුළුවන්. මේකේ නොබ් ටිකයි මේකයි හම්බ වෙනවා. මේක හොඳ ලෝ පාස් ෆිල්ටර් එකක්. මේකත් ගණන් අඩුයි. මේ පාර ඔක්කොම බඩු ටික ගණන් අඩුයි. මේකත් ගණන් අඩුයි. ඒ වගේම තව දෙයක් කියන්න. මේ කිසිම එකක් ගෙනෙල්ලා චෙක් කරන්න නැතුව ඔයගොල්ලන්ට දෙන්න. මේ බලන්න මේ Bluetooth මේවා වෙළඳ පොලේ ඕන තරම් ගන්න තියෙනවා. නමුත් ගොඩක් මේ ගෙනිච්ච අය කියන්නේ මේ වගේ අවුට්පුට් එක අඩුයි. ඒ කියන්නේ සද්දය අඩුයි. ඒ වගේම වැඩ කරන දුර ප්‍රමාණය අඩුයි කියලා. නමුත් මම ගෙනල්ලා තියෙනවා මේ වගේ වුණාට මේට වැඩිය හොඳ අවුට්පුට් එකක් තියෙන වගේම හොඳ දුරක් වැඩ කරන ඒවා. මේ තියෙන මේ දෙකම ඉතින් සුපිරි බඩු තමයි. මේකත් හොඳ දුරක් වැඩ කරන හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙන එක. මේකත් හොඳ දුරක් වැඩ කරන හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙනවා. මේවා සුපිරි බඩු. ඕගලන්ට ඇත්තට මේ AC ඉලෙක්ට්‍රොනික එකෙන් බඩු ගන්නවා නම් මේ හැම එකක්ම චෙක් කරලා දාලා තියලා අඩුපාඩු බලලා ඔක්කොම බලලා තමයි ඕගලන්ට දීලා තියෙන්නේ. කිසිම එකක් චෙක් කරන්න නැතුව දෙන්න.
මම ඕගලන්ට ඊළඟ වීඩියෝ එක පෙන්නන්නම් කොච්චර චෙක් කරලා වැඩ කරන්නේ නැතුව අයින් කරලා තියනවද කියලා. මේ හැම එකම ඕගලන්ට හැම වෙලේම දෙන්න හොඳම බඩු විතරයි. ඒ වගේම මේක ගැන මතක් කරන්න ඕනේ. ඉතින් මේක විකුණුවේ මටත් පාඩු කරගෙන ආයේ මේකේ බඩු නෑ, මේක ඔක්කොම ඉවරයි. මේකෙන් කෑලි 100ක් ගෙනාව දවස් 2යි. ඉතින් මං කිව්වා ඉවර වුණාට පස්සේ ආයේ මේක නම් ඉල්ලන්න එපා කියලා. මේකේ බඩු නෑ. මේක හරි ලස්සනයි මේකත්. ඒ වුණාට මම හිතන ක්වොලිටි එක මට නැති හින්දායි මම මේක පාඩුවට විකුණුවේ. සාමාන්‍යයෙන් ලස්සනයි. ඒකෝට මේකත් ආයේ ඉල්ලන්න එපා. ඒ වගේම තව එකක් මේකත් ඇවිල්ලා TDA 72.97. ඉතින් මේක කෑලි ටික පාසල හදාගන්න කෙනෙකුට මේකත් ගන්න පුළුවන්. මේක හැබැයි TDA 20යි 30 හැම්ප් එකට වැඩිය සද්ද හොඳටම තියෙනවා. මේක ස්ටීරියෝ අරක මොනෝන TDA 20යි 30. මේක ස්ටීරියෝ වුණාට අරකට වැඩිය හොඳ ගේන් එකකුත් එක්ක හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේක කාට හරි හදාගන්න කෙනෙකුට ඕන මේක අරන් හදාගන්න පුළුවන්. මේකේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. තව එකක් වෙන්නන්න අමතකුණා. මේ වගේ මේ ඇම්ප් එකක් තියෙනවා. මේකත් සුපිරි ඇම්ප් එකක්. ඒ වගේම මේකත් තියෙනවා. මේ දෙකම සුපිරි. මේකට නම් වෝල්ට් 36කට ආසන්න ප්‍රමාණයක් දෙන්න පුළුවන්. හොඳ සවුන්ඩ් එකක් තියෙන ඇම්ප් එකක්. ඉතින් මේ දෙක තියෙනවා. ඔය වගේ තව ගොඩාක් බඩු තියෙනවා. ඔයගලන්ට මොනවා හරි ඕන නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඔයා ඉලෙක්ට්‍රොනික වලට ආස කෙනෙක් වගේම ඉලෙක්ට්‍රොනික රිපෙයාර් කරන ටෙක්නීෂියන් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. මේ වගේ අලුත් gadget එකක තව වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you කියනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ස්තුතියි.